අර මේ දැන් මිනිස්සු අපිට පුගෙලයින් දානෝ මේ එකම ගානට අර දැන් පුගෙලයින් දාන හරි දාගෙන ගිහිල්ලා අපි යම් කිසි වෙලාවක අපි ඌට නිකන් දැම්මයි කියලා හිතහන්කෝ මේ අපි ඌට පුගෙලයින් එක ඌට යෑව අල්ලන්නේ හරි ඌට ඌ නිකන් හැසිරෙන්නේ ඌ පුගෙලයින් නැ ජීවිතේට දාලා නැහැ වගේ. ඉතින් දැන් අපි මේ උන් දාන පුගෙලයින් ඔක්කොම ඉවසගෙන ඉන්නවා. අපි දාන එක ඌට අල්ලන්නේ. හරි මම දැන් මීට අවුරුදු 7කට 5කට විතර කලින් වෙච්ච සිද්ධියක් ඕන කියන්න. ඒක දැන් තමයි පත්තු වෙලා තියෙන්නේ. මේ මම පාරේ යද්දී අයිය කෙනෙක් මචං පාරේ හිටියේ. අයිය කෙනෙක් කියන්නේ මහත්තයෙක් කියමු මහත්තයෙක් පාරේ හිටියේ. සල්ලිවල මහත්තයෙක්. ඉතින් මහත්තයත් එක්ක ඉතින් මම කතා කරා. ඉතින් මේ අනේ මහත්තයෝ කොහොමද? ඉතින් මේ මොකද ගුවන්නේ? ගමේ ආවනේ බං. ගමේ ආවොත් කතා කරන්නේ. මොකෝ පිට ආවෙවිලා කතා කරන්නේ. ඌත් ඒ කතා කරාට පස්සේ මචං මේ ඌ මහා තඹ සතියකට ගණන් ගත්තා. මට පට්ටපු කියලා ඉන් ගොඩක් දැම්මා. හරි. මට ඉතින් නෝන්ඩි මං ගෙදර ආවා. හරි. ගෙදර ආවිල්ලා මචං ඔය හිටිය ටික කාලයක් ගියා. දැන් මූට මචං මේ සිද්ධිය අමතකයි. හරි මූ මට පුකේලා ඉඳාපු. මූට මොකක් හරි වැඩක් කරගන්න දැන් ඕන. දැන් මාව ඕන වෙලා හරිය. ඒ ඕන වෙලා මේ මට කතා කරා. ඌ මට පුකේලා ඉඳාපු විදිහට මං ඌට දැම්ම පුකේලා ඉන්නේ. ඌට එක දිරවන්නේ නැහැ කොහොමවත් අර මෙහෙමනේ ඉතින් උන් අපිට දීපු දෙයක් අපි ඌට දෙද්දී ආයි ඌට ඒක අල්ලගෙන ඉන්න බෑනේ බා. අන්න එහෙම සීන් එකක් කියලා තියෙනවා. දැන් මේ මට කියන්න ඕන මෙච්චරයි. පුකේලයින් දාන්න එපා කියන කැතයි. අර මේ දැන් පොඩි එකාද ලොකු එකාද කියලා නෑනේ බං කතා කරනවා නම් කතා කරන්න ඕනේ බං. මිනිස්සු ඕන එකක කතා කරන්න ඕනේ බං. ගමේ අය ඕනේ බං. ඉතින් මේ ඌ ලොකු විද සුදු විද කළු විද එහෙම බලන්න එපා. ඕන එකක කතා ඔක්කොම මිනිස්සු. අරම ගන්න වේග හින කැතයි. මම එන්නේ තමයි කියන්නේ මේ අපි දාන කොටත් ඉතින් අල්ලගෙන ඉන්න බැරි වෙයි. ඉතින් මොකද ඕවනේ ඉතින්. එහෙනම් මං කියන්නේ වැඩ. ඔහලා අපිට පුකේලයින් දාන්නත් එපා. වැඩ ඉවරයි ඉතින්. අපි දානකොට අල්ලගෙන ඉන්න බැරි නම් ඔච්චර මොකද්ද? අනේ එතන කියන්න ඕනේ ලිප්පි. පුකේලයින් දාන්නේ මිනිස්සුන්ට එහෙන කැතයි බං. කොච්චර සල්ලි තිබ්බත් වලන්නේ නැහැ නේ බං මේ උගේ මනුස්සකම නැත්ත. සල්ලි කෝටි ගණන් තිබ්බත් වලන්නේ නැහැ නේ බං ඌට මිනිස්සෙක් කතා කරන්න බැරි නම් පිළිවෙලට මිනිස්සෙක් නිය පහත් කළා. එහෙම කතා කරනවා නිය වැඩ නේ. මට නම් ඉතින් පහත් කළා කතා කරේ නෑ. මට නිය මාව ගණන් ගත්තේ නැති එක තමයි මට තිබ්බ එතන අවුල මේ. ඒක අවුල නැහැ ඉතින් දෙන්න. මට අර උට කියන්න විදියක් නැහැ මේ ඌ හිතන් ඉන්නේ මම එහෙන පුක්කාරයෙක් කියේ පුකිලයින් කාරයෙක් කියේ. මම මේ වීඩියෝ එකෙන් තමයි ඌට ඉතින් කියන්නේ. ඉතින් මෙන්න මොකද්ද තරහ වෙන්න එපා. ඒක තමයි සීන් එක. අපිට දැම්මොත් ඉතින් අපිත් දාන. වෙන අවුලක් නැහැ මම ලෝකෙත් එක කිසිම තරහක් නැහැ. මට පුකිලා ඉන්නේ දුන්නා පස්සේ මට එදා එන නෝන්ඩි ඒකයි. අල්ලගෙන ඉන්න බැරුණා මම ඊට පස්සේ දැන් අවුරුදු 4ක් 5ක් කියන මචං පොඩිනේ ඒ කාලේ ඒ දවස් තේරෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ මම ඔගෙ හිතේ තියාගෙන හිටියවා. මට ඒක මේ උඹ පාරි දැක්කම මම ඒක උඹ ගණන් ගත්තේ නැතුව. ගණන් ගත්තේ නැතුව හිටියේ. දැන් ඒ උමනාවක් ආවට පස්සේ මේ මගෙන් ඉතින් එහෙම මහ ලොකු තරහක් නැහැ. මට අර නෝන්ඩි තමයි තිබ්බේ මේ ආයෙ උදව් කරන කිව්වා මම කල්ලෙන්න.